සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ගෙනාවා ඉක්මනින් විනාඩි 3ක් ඇතුළත කොහොමද මාළු ඇඹුල් තියලයක් හදන්නේ කියලා. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම මේකට අරන් තිනවා ලුණු, ගොරකා, කරපිංචා, මාළු, ගමිරිස්, තව පොඩ්ඩකුත් තව ගන්න. මේ විදිහට ගොරකා මම අරන් තියෙන පේස්ට් එක මේ විදිහට භාජනයට දා ගන්නවා උමනා ප්‍රමාණය. ලුණු එකතු කර ගන්නවා. අපි ගමිරිස් එකතු කර ගන්නවා. වතුර ටිකක් දාලා හොඳින් කවලම් කරගන්නවා මේක මම. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට මේකට ගොරකා තම්බලා ගලේ අඹරලා උනත් ගන්න පුළුවන්. මම නම් ඉක්මනට හදන්න ඕන හින්දා ගොරකා paste එක අරන් තියෙන්නේ. මේ විදිහට පුගතිර තියෙන්න ඕන මේ තුනම එකතු වෙලා වතුර පදමට දා ගන්න ඕන. ඕනට වඩා දාන්න එපා. මේ මාළු ටික කහකට චුට්ටක් දා ගන්නවා. දැන් මේ වලගේ මම අතට ගන්නවා කරපිංචකල. ඔයාලට රම්පේ කුරුදුකොළ උනත් තියා ගන්න පුළුවන්. මම කියන්නේ කරපිංචා යාලෙන් දැන් හදාගන්න. ඒකලා විදිහට තියාගන්න ඕනේ අම්මද ඉන්නේ. කොහොම මාළිකාවේ අපි හදාගත්ත මිශ්‍රණය සංගෝපන තමයි එක අඳගන්නේ මේ වලද ඇතුලේ. ඒකට හොඳට ගමේ ගොනකම වදින්න නිසා කියන්නේ. ගොරකා මිශ්‍රණයත් අපි මේ වලන්තර මේක තඹ ගන්න මේ ගොරකා මිශ්‍රණයම තමයි. මදගිනි ලිපේ තියාගමු. මේක වහලා තියමු අපි කැමරේ එකට. මේ YouTube channel එක අමතක නොකර subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක අපුවම මට බලන්න පුළුවන්. මේ ටික වෙලාවකට පස්සේ තමයි බලන්නේ වලන්තර